එතකොට බලන්න දේශපාලන විද්‍යාව හරිද දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක් කියලා කියන්න පුළුවන් සාධක බොහොමයක් තියෙනවා. හරිද දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක් කියලා කියන්න පුළුවන් සාධක බොහොමයක් තියෙනවා. හරිද? එතකොට පළවෙනි එක විදියට අපිට ගන්න පුළුවන් අධ්‍යයන තේමාව සමාජ විද්‍යාත්මක වීම. අධ්‍යයන තේමාව හරිද අධ්‍යයන තේමාව සමාජ විද්‍යාත්මක වීම. හරිනේ අධ්‍යයන තේමාව සමාජ විද්‍යාත්මක විශේෂයෙන්ම අපේ දේශපාලන විද්‍යාවේ අධ්‍යයනය කරන්නේ රාජ්‍ය පිළිබඳව, සමාජය පිළිබඳව, එතකොට ආණ්ඩුව පිළිබඳව, පුරවැසියා පිළිබඳව, බලය පිළිබඳව, දේශපාලන පක්ෂ පිළිබඳව ඔය සියලු දේවල් සමාජයත් එක්ක තමයි යන්නේ. හරිද? එහෙනම් අධ්‍යයන තේමාවම සමාජ විද්‍යාත්මකයි. පැහැදිලිනේ? අධ්‍යයන තේමාවම සමාජ විද්‍යාත්මකයි. හරි? එතකොට වගේ ඩේට් එකේ දෙවෙනි කරුණ විදියට මම දාලා තියෙන්නේ දේශපාලන විද්‍යාව වෙනත් සමාජීය විද්‍යා විෂයන් සමග අන්තර් සම්බන්ධතාවයක් දක්වනවා කියලා. දේශපාලන විද්‍යාව අනෙකුත් සමාජීය විද්‍යාවන් සමග හරි අනෙක් සමාජ විද්‍යාවන් සමග අන්තර් සම්බන්ධතා පවත්වනවා. පැහැදිලිනේ පුතේ? එතකොට මතක තියාගන්න දේශපාලන විද්‍යාව සම්බන්ධතා පවත්වන්නේ යාට ගැළපෙන අයත් එක්ක. හරිනේ? යාට සුදුසු අයත් එක්ක තමයි යා සම්බන්ධතා පවත්වන්නේ. එහෙනම් දේශපාලන විද්‍යාව භූගෝල විද්‍යාවත් එක්ක, ආර්ථික විද්‍යාවත් එක්ක, දර්ශනයත් එක්ක, හරිද? ওই වගේ ඉතිහාසයත් එක්ක, එතකොට මොනවාද ඔය වගේ කියන විවිධ හරි සමාජ විද්‍යාවන් එක්ක තමයි දේශපාලන විද්‍යාව සම්බන්ධතා දක්වන්නේ. එහෙනම් දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක් කියන තවත් හේතුවක් තමයි එයා අනෙකුත් සමාජීය විද්‍යාවන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම. හරිද? සමීප සම්බන්ධතා පැවැත්වීම. පැහැදිලිනේ? හරි. එතකොට තවත් කරුණක් පෙන්වා දෙන්න පුළුවන් දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක් කියලා කියන්නේ විෂය අධ්‍යයනය කරන සමාජීය විද්‍යාත්මක අධ්‍යයන ක්‍රම. හරිද? ඒ කියන්නේ විෂය අධ්‍යයනය කරන්න යොදාගන්නේ සමාජීය විද්‍යාත්මක අධ්‍යයන ක්‍රම. හරි? විෂය අධ්‍යයනය කරන්න යොදාගන්නේ සමාජීය විද්‍යාත්මක අධ්‍යයන ක්‍රම. ඒකත් අපිට පෙන්වා දෙන්න පුළුවන්. එතකොට මොකක්ද? දේශපාලන විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාවක් කියලා. අපි දන්නවා දාර්ශනික අධ්‍යයන ක්‍රමය ගත්තත් සමාජීය විද්‍යාත්මක අධ්‍යයන ක්‍රමයක්. ඓතිහාසික අධ්‍යයන ක්‍රමය ගත්තත් සමාජීය විද්‍යාත්මක අධ්‍යයන ක්‍රමයක්. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් චර්යාවාදී අධ්‍යයන ක්‍රමය. චර්යාවාදී අධ්‍යයන ක්‍රමය ගත්තත් මොකක්ද? සමාජීය විද්‍යාත්මක අධ්‍යයන ක්‍රමයක්. ඒතකොට පද්ධති විශ්ලේෂණ අධ්‍යයන ක්‍රමය ගන්න පුළුවන්. ඒතකොට තවත් බොහොමයක්. හරි සමාජ විද්‍යාත්මක අධ්‍යයන ක්‍රමය ගන්න පුළුවන්. නිරීක්ෂණ අධ්‍යයන ක්‍රමය ගන්න පුළුවන්. ඔය වගේ බොහොමයක් අධ්‍යයන ක්‍රම කොහොමද? ඇවිල්ලා සමාජීය විද්‍යාත්මක අධ්‍යයන ක්‍රම. එහෙනම් විෂය අධ්‍යයනය කරන අධ්‍යයන ක්‍රමවේද සමාජීය විද්‍යාත්මකයි. හරි අධ්‍යයන ක්‍රමවේද සමාජීය විද්‍යාත්මකයි. හරි සමාජීය විද්‍යාත්මක අධ්‍යයන ක්‍රම තමයි භාවිතා කරන්නේ. එහෙනම් ඒකත් එක්තරා හේතුවක් තමයි දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක් කියලා කියන්නේ. හරිද? එතකොට පුතේ ඕනෑම එකකට නවතම විෂය කරුණු එකතු වෙනවා. හරි ඕනෑම විෂයකට නවතම විෂය කරුණු එකතු වෙනවා. ඉතින් මේ දේශපාලන විද්‍යාවට එකතු වෙන නවතම විෂය කරුණුත් මොකක්ද? සමාජ විද්‍යාත්මකයි. හරිද? නවතම විෂය කරුණුත් සමාජ විද්‍යාත්මකයි. පැහැදිලිනේ? අපි සාමාන්‍යයෙන් නවතම විෂය කරුණු විදියට අපිට පෙන්වා දෙන්න පුළුවන්. දැන් ඔය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇති වෙනවනේ ජාතිය ගොඩනැගීම වගේ ප්‍රශ්න ඇති වෙනවා. ආර්ථික තත්ත්වය ඉහළට ගෙනියන්න වගේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඒවත් මොකක්ද? ඒවත් දේශපාලන විද්‍යාවට එකතු වෙච්ච කරුණු. ඒ අරුණාම පුතේ සාමාන්‍යයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, හරිද? එතකොට පරිපාලනය, ගැටුම් කළමනාකරණය, එතකොට දේශපාලන සමාජානුයෝජනය, ජාතිකත්වය ගොඩනැගීම, එතකොට යහපාලනය, දේශපාලන සංස්කෘතිය, හරිද? එතකොට ස්ත්‍රීවාදය, දේශපාලන පරිසර සාධක, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වගේ බොහෝමයක් කරුණු දේශපාලන විද්‍යාවට එකතු වෙච්ච නවීන කරුණු, අලුත් කරුණු මේ සමාජයත් එක්ක තමයි ගැබ් වෙලා තියෙන්නේ. හරිද? සමාජයත් එක්ක තමයි ගැබ් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ඒකත් පෙන්වා දෙන්න පුළුවන් දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක් කියලා ඔප්පු කරන්න කරුණක් විදියට. හරි ඒ වගේමයි පුතේ තවත් එක් කරුණක් අපිට පෙන්වා දෙන්න පුළුවන් සමස්තයක් ලෙස සමාජීය විද්‍යා විෂය ධාරාවට ඇති නැඹුරුව. සමස්තයක් විදියට සමාජීය විද්‍යා විෂය ධාරාවට ඇති නැඹුරුව. හරිද? ඒ කියන්නේ